අයිබෝවන් තවත් ගැටලුවකින් අපි හමු වෙමු. ග්‍රෑම් 500ක් ග්‍රෑම් 500ක් වන මුද්දක් තියෙනවා. රළු ආන තලයක් තියෙනවා. මේ රළු ආන තලය පහළට මේ මුද්ද පෙරළෙමින් ගමන් කරනවා. රෝලින් පෙරළෙමින් ගමන් කරනවා. ඊට පස්සේ මේ ආකාරයට තියෙනවා සිරස් වෘත්තාකාර පතයක්. එයාලා අහන්නේ මේක සම්පූර්ණ වටයක් ගමන් කරගන්න ඕනේ යාට. මෙහෙන් අතෑරියාම මේක පෙරලෙනවා. පෙරලෙනවා කියන්නේ භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය යන දෙකම එක විට වස්තුවක දැකීමට තිබීම තමයි අපි පෙරලීම කියලා කියන්නේ. එහෙනම් මේක පෙරලෙනකොට පෙරළමින් පහළට ඇවිදින් මේක දිගේ ගමන් කරනවා ඉහළට. එතකොට මේක රළුයි. මෙතන අපිට ඒක රළුයි කියලා ගන්න නැහැ. හරි. මේ ඉහළම ලක්ෂයට ආවට පස්සේ මේක මේ විදිහට වෘත්ත චලිතේ යෙදෙනවා. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ මුද්දට එක වටයක සම්පූර්ණ සිරස් වෘත්ත චලිතයේ යෙදීම සඳහා අවමය පැවතිය යුතු උස කීයද කියලා අහනවා. එයාලා දෙනවා මෙතන මේ සිරස් වෘත්ත පතේ වෘත්තාකාර පතේ අරය මීටර් 1ක් ලෙස. මීටර් 1ක් ලෙස. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේකට මෙතන තියලා අතාරින මොහොතේදී යාට තියෙන ශක්තිය මොකද්ද? ඒතර අපි දන්නවා අපිට ගන්න ඕන මෙහි පහළම පිහිටි ලක්ෂය අපි ගමු විභව ශක්තිය ශුන්‍ය මට්ටම. ඒක සාපේක්ෂව තමයි අපි ගන්නෙ විභව ශක්තිය ශුන්‍ය මට්ටම. එතකොට එහෙනම් එයාට ආරම්භයේදී මේ මුද්දට තියෙන්නේ එකම එක ශක්තියයි මේ පහළම ලක්ෂයේ විභව ශක්තිය බිඳුව මට්ටම. එහෙනම් එයාට ආරම්භයේදී හෙවත් මේ තලයේ ඉහළම ලක්ෂයේදී යාට තියෙනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. නැත්නම් විභව ශක්තිය තියෙනවා. එතකොට ඒක පහළට ආවට පස්සේ එයාට විභව ශක්තිය බිඳ වෙනවා. එහෙනම් සත්‍ය සංසිති මූලධර්මයට අනුව ඒ ශක්තිය පරිවර්තනය වෙනවා ශක්ති දෙකක් බවට. මොනවද? චාලක ශක්ති දෙකක් බවට. ඔයගොල්ලෝ දන්නවා පෙරලෙනකොට රෝලින් එකේදී එතන භ්‍රමණ චලිතයකුත් සිදු වෙනවා රේඛී චලිතයකුත් සිදු වෙනවා. එහෙනම් අපි දන්නවා මම දානවා මෙන්න මෙතෙන්ට දක්වා මේ ආනත්තලයේ පහළ දක්වා මේ රළු ආනත්තලයේ පහළට දක්වා යාන්ත්‍රික ශක්ති සංසිති මූලධර්මය. එහෙනම් අපි දාමු ශක්ති සංස්ථිති මූලධර්මය. කියන්නේ මොකක්ද? හරි. ආරම්භයේ විභව මට්ටම බිඳුවේ ඉඳලා එයා ඉන්නවා h උසක. එයාගේ ස්කන්ධ m කියලා අපි ගමු. ඒක දීලා තියෙනවා මිලිග්‍රෑම් 500ක්. නමුත් අපි ගන්නවා එහෙනම් ආරම්භයේ තියෙන mgh තලයේ පාමුලට ආවට පස්සේ එයාට තියෙනවා ශක්ති දෙකක්. චාලක ශක්ති දෙකක්. එකක් රේඛීය චාලක ශක්තිය අනික භ්‍රමණ චාලක ශක්තිය. එහෙනම් භාගයක් m v වර්ග රේඛීය චාලක ශක්තිය ධන භාගයක් i ඔමේගා වර්ග භ්‍රමණ චාලක ශක්තිය. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අවස්ථිති ගූරණය මුදුවක ඒ කියන්නේ i කියන එක එනවා mr වර්ග. එහෙනම් මම දැන් කරන්නේ මෙතන mgh සමානයි භාගයක් mv වර්ග ධන භාගයක් i කියන්නේ අවස්ථිති ගූරණය මුදුවක mr වර්ග වරක්. දැන් බලන්න ඔමේගා. අපි දන්නවා භ්‍රමණය වන වස්තුවක මේක භ්‍රමණය වෙනකොට නියත කෝණික ප්‍රවේගයක් අපි ගමු. එයාගේ r කියමු. එයාගේ කෙළවර පිහිටි අංශුක ස්පර්ශීය ප්‍රවේගයත් එක්ක සම්බන්ධ වෙගුළු දන්නවා v සමානයි r ඔමේගා. v කියන්නේ මේ කෙළවර පිහිටි අංශුක ස්පර්ශීය ප්‍රවේගය. එවත් මේ මුදුව ගමන් කරන වේගය. ඔබට දන්නවා ඕනම රෝදයක් වගේ දෙයක එයා භ්‍රමණය වන සිරස් රේඛීය ප්‍රවේගය සෑම විටම සමාන වෙනවා
එහි කෙළවර පිහිටි අංශුවක ස්පර්ශීය ප්‍රවේගයට. ඔයාලා තියරි වල මේවා කරනවා. හරි. එහෙනම් මෙතන ඔමේගා වර්ග ඉදන නිසා මම මේකට වර්ග දාන්නම්. එම නිසා ඔමේගා වර්ග සමානයි v වර්ග බෙදීම r වර්ග. මෙම ප්‍රතිඵලය මම මේ ඔමේගා වර්ගට ආදේශ කරන්නම්. එහෙනම් v වර්ග බෙදීම r වර්ග. දැන් බලන්න m පොදු සාධක කැපෙනවා. gh සමානයි v වර්ග බෙදීම 2 ධන මෙතන r වර්ගත් කැපෙනවා. එහෙනම් ඉතිරි වෙනවා v වර්ග බෙදීම 2. හරි. දැන් බලන්න මෙතන එම නිසා ඔයගොල්ලෝ දන්නවා මෙතන කෙලින්ම gh සමාන වෙනවා v වර්ගට. ඔන්න ඔහොම සම්බන්ධයක් අපි ගන්නවා. ඒ කියන්නේ මෙයා පහළට ආපු රේඛීය ප්‍රවේගය සමාන වෙනවා gh ට. h කියන්නේ මේ තලයේ උස. හරි. දැන් බලමු අපි මෙතෙන්ද ආවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඔයාලට සිරස් වෘත්ත චලිතයේදී සිද්ධාන්තයක් කරනවා. ඔයාලට ඒක උගන්වලා ඇති. සිරස් වෘත්ත චලිතයේ යම් වස්තුවක් යෙදීම සඳහා යම් ස්කන්ධයකට සිරස් වෘත්ත චලිතයේ දෙන්න නම් ඒ කියන්නේ මේක මෙහෙම යන්න නම් හරි මේකේ අරය r නම් මෙතනදී ප්‍රවේගය v නම් ස්පර්ශී ප්‍රවේගය v නම් එයාට තියෙන්න ඕන අවම ප්‍රවේගය පහළම ලක්ෂය දිගට ගන්නවා ඒගොල්ලොන්ට මූල 5ක් rg වල මෙන්න මෙච්චර ප්‍රවේගයක් පහළම ලක්ෂයේ තියෙන්න ඕන කියලා මේක තියරි පාර්ට් එකක්. ඔයාලා සිද්ධාන්ත එකක්. ඒ වගේම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා සිරස් වෘත්ත චලිතයේ දෙන්න යම් අංශුවකට එහි ඉහළම ඒ පතේ ඉහළම ලක්ෂයේදී තිබිය යුතු අවම ප්‍රවේගය මිනිමම් එක මූල rg වල මූල rg කියලා ඉගෙන ගන්නවා. මෙතන පහළම ලක්ෂයේදී 5ක් rg වල මූල කියලා ඉගෙන ගන්නවා. මේවා ඔක්කොම සිද්ධාන්ත කොටස්. පැහැදිලි. එහෙනම් දැන් බලන්න මෙතන මේ සිරස් වෘත්ත චලිතයේ r මීටරයයි මෙන්න මෙයාගේ මේක යෙදෙන්න මේක සුමට කියලා අපි ගමු. මෙයා රළු කියන්නේ මේ කොටස. හරි. යෙදෙන්න තිබිය යුතු අවම ප්‍රවේගය මෙන්න මේ ගාන. එහෙනම් අන්නේ තීරියට අනුව අපි දානවා එහෙනම් මේ පහළම ලස්සේදී තිබිය යුතු ප්‍රවේගය වෙන්නේ 5ක් r කියන්නේ මෙතන මීටරයයි. මොකද r මීටරයයි g කියන්නේ 10යි. එහෙනම් v වර්ග සමානයි 50 මූල වෙනවා. හරි. එහෙනම් අපි දන්නවා මෙන්න v වර්ග සමානයි එහෙනම් මේ පහළම තිබිය යුතු අවම ප්‍රවේගය දැන් මේ තියෙන ප්‍රවේගය මේ තලයේ ඉඳලා මේක පහළට අතෑරියාම එහි පහළදී එයාත් කරගන්න ප්‍රවේගයේ වර්ගය තමයි අපි මේ gh කියලා හෙව්වේ. එහෙනම් තිබිය යුතු ගාන මේ පහළදී තිබිය යුතු ගාන මේ ගාන. මේ කියන චලිතයට අදාළව 5ක් rg. r මීටරයයි g ගුරුත්තර තොරණේ 10යි. එම නිසා ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන v වර්ග මේ අවශ්‍යතාවය මේ ගාන අවශ්‍යතාවය ඒක මෙන්න දෙන ගාන සමාන වෙන්න ඕන. එම නිසා මෙතන gh සමාන වෙන්න ඕන මේකේ v වර්ග කියලා කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා කෙලින්ම මූල v වර්ග දාපු ගමන් මෙතන මූල අයින් වෙනවා v දැන් මහ මූල අයින් වෙනවානේ මේක v නේ. ඒතර v වර්ග කරාම මූල අයින් වෙනවා. එහෙනම් v වර්ග කියන්නේ 50යි. එහෙනම් ඔන්න 50යි. හරි. එහෙමනම් g කියන්නේ අපෝ 10යි. එහෙනම් h කියන්නේ 50යි. එම නිසා ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙතන උත්තරයක් එන්නේ කෙලින්ම h කියන්නේ මීටර් 5යි. ඒ කියන්නේ අවම වශයෙන් මේ ආනතලයේ උස මීටර් 5ක් අවම වශයෙන් තියෙන්න ඕන. ඊට වැඩි වුණා කියලා ගැටලුවක් නැහැ. වැඩි වුණොත් තව වේගي පහළදී වැඩි වෙනවා. මේ අනිවාර්යයෙන් මේ උස වැඩි වුණොත් ප්‍රවේගය වැඩි වෙනවා. වැඩි වුණොත් අවමගයට වඩා තියෙනවානේ. අවමගේනේ මූල 5ක් rg v වර්ග කියන්නේ එතකොට මූල අයින් වෙනවනේ. එතකොට 5ක් rg මේ v වර්ග මෙතන ගත්තේ ඒක අපිට. v සමානයි 5ක් rg වල මූල. හරි. එතකොට අපිට v වර්ගට තමයි 50ක් මෙතන එන්නේ. හරි. එතකොට අපිට මේ දෙක සමාන කරා මෙන්න v වර්ග 50ක් එනවා එතකොට. මොකද v කියන්නේ මූල 5ක් rg.
එතකොට වර්ග කරාම මූල අයින් වෙනවා. v වර්ග 50ක් වෙනවා මෙතන හැටියට. එහෙනම් ඒක අවශ්‍යතාවය මෙන්න. ඒ අවශ්‍යතාවය දෙන්නේ කවුද? මේක. මේ කියන එකට අදාළ මුද්දට අදාළව. එහෙනම් ඔයගොල්ලෝ තේරෙනවා අවස්ථිති ගූරණය අණුව ඕනම එකක් පෙරලෙනකොට අවස්ථිති ගූරණය අණුව තීන්දුව වෙනවා එහි පහළම ලක්ෂයේදී ප්‍රවේගය. පෙරලෙනකොට රෝලින් එකේදී. ලෙස්සල යෑමේදී නෙවෙයි. ලෙස්සල යෑමේදී අපිට අවශ්‍ය ගුණ අදාළ වෙන්නේ නැහැ. එතකොට මේක සුමට තලයක් වෙන්න ඕන. රළු තලයක තමයි වස්තුවක් ලෙස්සන්නේ. එතකොට භ්‍රමණය වෙන්නේ කියන්නේ රෝලින් වෙන්නේ. එතකොට මේක පහළට එනකොට වෙන්නේ එන්න ප්‍රවේගය මේ විදිහට වැඩි වෙලා දෙකේම එකතු අපි ගන්නේ ශක්ති සංසිති මූල ධර්මයට අනුව. දැන් අවස්ථිති ගූරණය අනුව අපිට තේරෙනවා මෙතනදී වැඩි වෙනවා සහ අඩු වෙනවා ප්‍රවේගය පහළදී. ඒ අනුව මේ ගාන අපි හදනවා. එහෙනම් උත්තරේ එන්න ඕන අවම වශයෙන් මීටර් 5ක් තිබ්බනම් මෙයා ආපු වේගයට මේක රවුමක් යනවා. නැත්තම් වෙන්නේ මෙතන ප්‍රවේගී ප්‍රමාණවත් දුන්නේ නැත්තම් සිරස් වෘත්ත චලිතයේ මැදක් ගිහිල්ලා ඒක අහපෝ හැරිලා එන්න පුළුවන්. ඒක කොහොම වැටෙන්න පුළුවන්. ඒක වෘත්ත චලිතය දෙන්නේ නැහැ. හරි මෙවැනි ගැටලු වලින් අපි තවත් ඉස්සරහදී හම්බෙමු. ඔයගොල්ලොන්ට මේ සඳහා ආසාවෙන් ගණන් හදමු කියලා ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඒකට එකතු වෙන්න. මම ලින්ක් එක පහලින් දාන්නම්. ඒ වගේම අසංක ප්‍රියසමන් කියන YouTube channel එක subscribe කරන්න, එකතු වෙන්න, bell icon එක click කරන්න. තව තවත් වීඩියෝ එකතු කරනවා සහ ඔබට විසඳා ගැනීමට අවශ්‍ය ගැටලු තියෙනම් ආසාවෙන් ගණන් හදමු කියන ටෙලිග්‍රෑම් කණ්ඩායමට එකතු වෙලා ඒකට ප්‍රශ්න යොමු කරන්න. ඒකට මෙවැනි ආකාරයට අපි ඉදිරියේදීත් විවිධ ගැටලු නිර්මාණය කරනවා විසඳනවා. හරි බොහොම ස්තුතියි සියලු දෙනාට.